Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගොඩ කාලෙකින් කියන්නේ මාසෙකට විතර පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් ගොඩ කාලෙකින් vlog එකක් ගෙන අප්ලෝඩ් ඒකට ඔයාලා මාත් එක්ක තරහට ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලට ගේන්නේ මම 2026ට හදපු විෂන් බෝඩ් එක මම කොහොමද හැදුවේ කියලා කියන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම දෙකින්ලා එකට දාලා print කළු පාට A4 බෝඩ්ස් හතරකුත් ගත්තා. මුලින්ම මම මේ A4 බෝඩ්ස් හතර එකට අලවා ගියා. ඉතින් වටේ සද්ද ගැන ගරගන්න එපා. මොකද අපි පිටුව ටික කපන වෙලාවට ඒක හොදට ඇලවිලා තියෙන නිසා. ඊට පස්සේ මම පිටුව ටික කපා ගත්තා. ඉතින් මම ඔයාලට කිව්වට මම මේ print outs ටික ගත්තේ උදේ ගිහින් එතකොට හවස තමයි මේක හදන්න ගත්තේ. ඉතින් හදන්න ගත්තේ 2K subscribers complete වෙලා. ඒහිද මන්ද ඕ කලවත් නැහැ. දැන් වෙඩි 4K subscribers ලත් complete වෙලා ඉවරයි. thank you මම ඒකට thank කරන්න ඉස්සරහට. ඉතින් මම 3K වෙනුවට මේ 10K කියලා ගහගන්න තමයි හිතන්නේ. ඉතින් ඔය ටික මම 25 ආස 26 යන්න ආස දැන් ගන්න ආස දේවල් ඔයාලට පේනවනේ. ඉතින් ඔය තියෙන සෙක්ෂන් ලේබල් එකයි විෂන් බෝඩ් කියන එකයි ඒක මම මුලින්ම ටික අලවගෙන ඒක ටික අලවගන්න. ඉතින් මේකට කියන්න ඕන ඔයා තාම මගේ WhatsApp channel එක join වෙලා නැත්නම් දැම්ම join වෙන්න link එක පොත description box එකේ දාලා තියන්නම්. මට වෙච්ච වැඩේ දැක්ක නේද? ඩවුන්ලෝඩ් වුණා. ඉතින් සහ මං Q&A එකක් කරන් හිතන් ඉන්නවා 5K subscribers ලා complete වුණාම. ඒකට කම්පියුටර් පෝස්ට් එකක් දාන්නම්. ප්‍රශ්න දාන්න. ඉතින් ඔය වගේම ස්ටිකර්ස් හලවුවා. බෝඩ් එක පේනව සමහර තැන්වල. ඒ හින්දා ඉතින් ඔය මම දෙපැත්තෙන් කපනවා පොඩ්ඩක් බෝඩ් එක පේන හින්දා. ඉතින් ඔයා එක කපාද්දි තමයි හොඳට මැනලා කපන්න. මොකද පොඩි හරි අඩුපාඩුවක් තිබ්බහම ඒක උතන්දි පේන්නේ නැති වුණාට බිත්තිය ඇලවුවාම වියන ෆේෂයක් කරන්න ඉන්න එකටත් කන්නක් පිළිතනවත ස්ටිය බැරි බෙවත් ඇලවුවා. ඒකට ඒක ඇත්ත පිළිහිටනවා හැ කමෙන්ට් කරගෙන යන්න. ඊළඟට කියන්න ඕනේ තමයි විෂන් බෝඩ් එක හැදුවාට ඊළඟට ඕන බ්ලොග් එකක් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟට ඕන බ්ලොග් එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. 4K subscribers එක කම්ප්ලීට් වුණා දැන් නම් 4300 ගානක් 400 ගානක් විතර ඉන්නවා. ඇත්තටම හීන කිව්ව හිතෙන මෙච්චර දුර මට එන්න හම්බෙයි කියලා. ඇත්තටම thank you. ආදරණීය හදවත් 4000 ගානක් මං ගාව ඉන්නවා දැනට. ඉතින් කොහොම තෑග් කරන්නද මන්ද ඒ තරම් සතුටුයි මට. ඉතින් thank you මාත් එක දිගට එකතු වෙලා ඉන්න. ඉතින් ඔය තියෙන මගේ විෂන් බෝඩ් එක මම හදලා ඉවරයි. ඉතින් මේක මගේ විෂන් බෝඩ් එකනේ. ඒ හින්දා මම මගේ ෆොටෝස් තුනකුත් මේක ගැහුවා. ඊට මම ඔයාලට පෙන්නන්නම්. ඔය තියන්නේ. ඉතින් ඕක නම් මම මාරු කරනවා කිව්වද ඔයාලට. ඉතින් ඔය තියන්නේ මම අඳින්නේ ඩාන්ස් එක තමයි ඉතින් මම කැම්ප් එකක් ගන්නත් හිතාගෙන ඉන්නවා. තව දෙයක් තමයි මේ ළමයි මේ දැන්ට මට කැම්ප් එකක් නැහැනේ. මගේ වීඩියෝස් කොලිටි මට කියන්නේ ලස්සන නැහැ. ඒ හින්දා මේ මට කියන්නකො හොඳ අර iPhone එකේ වීඩියෝ කරන තරම් ලස්සන වීඩියෝ කරන්න පුළුවන් ඇප් එකක්. අර ප්ලීස් ලොකු උදව්වක් ඒක. මේ ඉතින් ටික දැන් මට යන්න වෙලාවත් ඇවිල්ලා තමයි තියෙන්නේ. ඊපස්සේ මම ඕක බිත්ති ඇලවුවා. එහෙනම් ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් අදට මට යන්න වෙනවා. පොඩි ව්ලොග් එකක් තමයි ගෙනාවේ. එනදී හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye bye. thanks for watching.